දැනගන්න ඕනේ නම් fractions එහෙම නැත්නම් භාග සංඛ්‍යා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා මේ වීඩියෝ එක ඔයාලට. රැඳිලා ඉන්න simple English සමග. ඉතින් simple English එක එකතුන ඕගොල්ලන්ව ඊටම සාදරයෙන් පිළිගන්න. ඔයගොල්ලෝ දන්නවා අපි අද කතා කරන්න යන්නේ කොහොමද භාග සංඛ්‍යා ඉංග්‍රීසි වලින් කියවන්නේ කියලා. right? ඉතින් මෙන්න මේ භාග සංඛ්‍යා ඉංග්‍රීසි වලින් කියවන්න ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මේ දෙක. මොනවද? numerator එකක් කියන්නේ මොකක්ද? අපි numerator එක කියනවා භාග සංඛ්‍යාවේ උඩ සංඛ්‍යාවට. The top number is called a numerator. right? මේ භාග සංඛ්‍යාවේ උඩින් එන සංඛ්‍යාව හැම වෙලාවෙම cardinal number එකක් කියනවා අපි. right? අපි ඒක ඉස්සරහට බලමු මොකද්ද cardinal number එකක් කියන්නේ කියලා. right? ඊළඟට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ භාග සංඛ්‍යාවේ මේ fraction එකේ යටින් තියෙන number එකට අපි කියනවා denominator එක. right? So the bottom number is called denominator. right? It always is an ordinal number. ඒ denominator එක හැම වෙලාවෙම ordinal number එකක්. ඉතින් අපි බලමු cardinal number එකක් කියන්නේ මොකක්ද? ordinal number එකක් කියන්නේ මොකක්ද? අපිට cardinal number එකක් හැම වෙලාවෙම එතන කීයක් තියෙනවද කියන ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න. මේ බලන්න 1යි 2යි 3යි 4යි 5යි ආදී වශයෙන්. නේ? යම්කිසි තැනක යම්කිසි ප්ලේස් එකක එතන කී දෙනෙක් මිනිස්සු ඉන්නවද? කී දෙනෙක් කීයක් ඒ දේවල් තියෙනවද කියලා අපි අහන ප්‍රශ්නයකට අපිට එකක්ද දෙකක්ද තුනක්ද කියලා මේ විදිහට සංඛ්‍යාවක් දෙනවා. right? නමුත් අපි ordinal number එකකින් මොකක්ද කරන්නේ? ordinal number එකකින් කරන්නේ හැම වෙලාවෙම sequence එකක මොනවා හරි දෙයක තියෙන පිළිවෙලක කී වෙනියටද කියලා අපිට කියන එක. මේ first, second, third, fourth, fifth, sixth likewise. ඒ කියන්නේ පළවෙනියටද දෙවෙනියටද තුන්වෙනියටද කියන කාරණා. ඉතින් අපිට ඔයගොල්ලෝ දන්නවද මේ fractions ඉංග්‍රීසි වලින් කියවන්න යනකොට අපිට දැනගන්න ඕනේ මේ ordinal numbers ටිකයි cardinal numbers ටිකයි. right? එහෙනම් අපි යමු examples ටිකකට. right? දෙකෙන් එක අපිට කියන්න පුළුවන් 1/2 කියලා. නේද? අපි මුලින්ම කියවන්නේ top number එක ඊට පස්සේ bottom number එක. නේ? 1/2 කියන්න පුළුවන්. එහෙම නැත්නම් a half කියන්නත් පුළුවන්. තුනෙන් එක. ඒක ඉංග්‍රීසි වලින් කියනකොට 1/3. එහෙම නැත්නම් මෙතන එකක් නිසා අපි a third කියලාත් කියවනවා. හතරෙන් එක 1/4 or a quarter. පහෙන් එක 1/5 or a fifth. හයෙන් එක 1/6 or a sixth. මෙන්න මේ විදිහට අපිට fractions කියන්න පුළුවන්. ඉතින් මේ හැම fraction එකකම අපිට top number එකේ තිබුණේ 1. නමුත් මේ top number එක plural වුණොත් අපි කොහොමද මේක read කරන්නේ? එහෙම වුණාම අපේ bottom number එක තමයි අපි plural කරන්නේ s එකතු කරලා. මේ බලන්න. 3න් 2 2/3. අපි plural කරන්නේ bottom number එක thirds කියලා. right? 5/3 3/5. දැන් අපි බලමු මේ fraction එක ලොකු number එකක් වුණොත් අපිට පුළුවන් එතනදී over කියන word එක use කරලා මේ fraction එක read කරන්න. මේ විදියට 30න් 12යි 12/30. right? එතකොට අපිට ordinal numbers use වෙන්නේ we use only cardinal numbers here. right? 85න් 55යි. එතකොට 55/85. ඉතින් මෙන්න මේ විදියට ඔයගොල්ලන්ට ordinal numbers ටිකයි cardinal numbers ටිකයි දන්නවනම් fractions හරියටම read කරන්න පුළුවන්. So if you think that this video will helpful to you, please like us, share us and don't forget to subscribe us. Good luck.